ආයිබෝවන් මගේ යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ channel එක තුලින් අපේ ජීවිතයේ නොදන්නම කාරණාවක් පිළිබඳවයි. ලෝකයේ ගොඩක් රටවල් ගත්තාම ලස්සනම සහ සොඳුරුම සංස්කෘතීන් තිබෙනවා වගේම ජරාම එපාම එපා කරපු සංස්කෘතීන් තිබෙන රටවල් ඕනෑතරම් තිබෙනවා. තිබිලා තියෙනවා. අපි අද කතා කරමු ඒ වගේ ජරාම සහ එපාම එපා කරපු සංස්කෘතීන් කීපයක් පිළිබඳව. ඔබලා මේවා මීට කලින් අහලත් නැතුව ඇති. මේ සංස්කෘති නම් හරිම නින්දිත පහත් සංස්කෘතීන්. අපි බලමු වැඩිදුර කතා නොකර මොනවද පහත්ම ජරාම සංස්කෘතීන් කීපය කියලා. ඔබ තවමත් අපේ channel එක subscribe කර නැත්නම් subscribe කර bell icon එකද click කරන්න. හොඳයි එහෙනම් යාළුවනේ අපි යමු එම කතාවට. සංස්කෘතියක් ජරාම හෝ නරකම ලෙස හැඳින්වීම සාපේක්ෂ දෙයක්. මොකද එකම සමාජයක වුණත් ඊටමත් දියුණු සාර ධර්ම වගේම අතිශය අමානුෂික චාරිත්‍රාක් තිබෙන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසුන් අතර පිළිකුලට හෝ දැඩි විවේචනයට ලක්වුණ සංස්කෘතික ලක්ෂණ කිහිපයක් ගැන අපට කතා කරන්න පුළුවන්. මෙහිදී ජරාම යන්නෙන් අදහස් කරන්නේ මානුෂික ගුණධර්මවලට පටහැනි අමානුෂික හෝ බියකරු දේවල්. එහෙනම් අපි බලමු මොනවද මේ අමානුෂීය බියකරු සංස්කෘතීන් කීපය කියලා. අංක 1 ඇස්ටෙක් සංස්කෘතිය. පැරණි මෙක්සිකෝවේ විසු ඇස්ටෙක් වරුන් ඔවුන්ගේ දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට වඩා ප්‍රසිද්ධ වුණේ මිනිස් බිලි පූජා නිසා. ඔවුන් විශ්වාස කළා ලෝකය පවත්වාගෙන යන්න නම් දෙවියන්ට නිරන්තරයෙන් මිනිස් රුධිරය සහ හදවත් පූජා කළ යුතුයි කියලා. දහස් ගණන් පණ පිටින් සිටි මිනිසුන්ගේ පාපුව පලා හදවත ඉවතටගෙන පූජා කිරීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් වුණා. අංක 2 ස්පාටන් සංස්කෘතිය. ඉපැරණි ග්‍රීසියේ ස්පාට වරුන් යුද්ධයට අතිශය දක්ෂ වුණත් ඔවුන්ගේ සංස්කෘතිය හරිම රළුයි. යම් දරුවෙක් උපතින්ම දුර්වල නම් හෝ ශාරීරික ආබාධයක් තිබුණොත් ඒ දරුවාව කන්දකින් පහළට දමා මරා දැමීම ඔවුන්ගේ සිරිතක් වුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ පරිපූර්ණ සෙවලුම් පමණයි. බලන්නකෝ මොවුන්ගේ සංස්කෘතිය මොනතරම්නම් ජරා සංස්කෘතියක්ද කියලා. අංක 3 අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ ඇතැම් ගෝත්‍ර. පැපුවා නිව් ගිනියාවේ ෆෝර් වැනි ගෝත්‍රිකයන් අතර මියගිය ඥාතීන්ගේ මස් අනුභව කිරීම. මියගිය ඥාතීන්ගේ මස් අනුභව කිරීම සංස්කෘතියක් තිබුණා. අහලා තිබුණද මේ වෙනකන්? අපිට නම් කියනකොටත් අප්පිරියාවක් ඇති වෙන්නේ නේද? මියගිය ඥාතීන්ගේ මස් අනුභව කිරීම කියනකොට මොන තරම්නම් අප්‍රසන්න දෙයක්ද? මෙය ඔවුන්ට ගෞරවයක් ලෙස සැලකූ නමුත් මෙහි ප්‍රතිඵලයක් ලෙස කුරුවැනි මාරාන්තික රෝග පැතිර ගියා. බලන්නකෝ මේ මිනිස් මාංශ තමන්ගේම ඥාතියා මැරුණට පස්සේ ඒ මිනිස්සුන්ගේ මස් කන සංස්කෘතියකුත් තිබිලා තියෙනවා. අංක 4 නූතන අපචාරී සංස්කෘතීන්. සංස්කෘතියක් කියන්නේ ජාතියක්ම වෙන්න ඕන නැහැ. නූතන ලෝකයේ ISIS වැනි අන්තවාදී කණ්ඩායම් ගොඩනගාගත් සංස්කෘතිය අතිශය බියකරුයි. කාන්තාවන් වහලුන් ලෙස තබා ගැනීම, ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම සහ වෙනත් ආගම් විනාශ කිරීම ඔවුන්ගේ සංස්කෘතිය ලෙස ඔවුන් හැඳින්වුවා. බලන්න මේ සංස්කෘතියත් මොනතරම්නම් ජරා සංස්කෘතියක්ද කියලා. අපි මේ අතර සලකා බැලිය යුතු කරුණු කීපයක් තිබෙනවා. කාලය අතීතයේ හරි යයි සම්මත වූ දේවල් උදාහරණ වශයෙන් වහල්භාවය අද අපට ජරා ලෙස පෙනෙනවා. දෘෂ්ටි කෝණයෙන් බලන විට බටහිර රටවල් ඇතැම් පෙරදිග සිරිත් උදාහරණ වශයෙන් සති පූජාව අශිෂ්ට ලෙස දුටු අතර පෙරදිග වැසියන් බටහිර ඇතැම් නිදහස් සිරිත් සදාචාර විරෝධී ලෙස දුටුවා. මම ඔබට සටහනක් ලෙස මෙන්න මෙහෙම තියෙනවා. කිසිම ජාතියක් හෝ සංස්කෘතියක් සම්පූර්ණයෙන්ම නරක නැහැ.
ඕනෑම සංස්කෘතියක අඳුරු පැති මෙන්ම ඊතා අලංකාර පැතිද තිබෙන්න පුළුවන්. ඔය සංස්කෘතීන් එක්ක අපේ ලංකාවේ සංස්කෘතිය මොන තරම්නම් ලස්සන සුන්දර සංස්කෘතියක්ද තියෙන්නේ. එහෙනම් හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපි සතුටු වෙන්න ඕනේ අපිට මේ වගේ සංස්කෘතියක් ලැබුණ එක පිළිබඳව. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ තොරතුරුත් එක්ක අපි හමු වෙමු.